මම කිය හිටියේ අර කියපු කොයි මට්ටමේ ළමෙක් වුණත් මෙතන ඉඳන් ඕගලන්ට විභාගයට දෙනවා සති 50ක විතර කාලයක්. ඔය තියෙන කාල සීමාව හරියට පාවිච්චි කරොත් හරි විදිහට කරන්න ඕන. මම මේ ලේසි කියලා නෙමෙයි කියන්නේ. හරි විදිහට ඔයගොල්ලෝ යුටිලයිස් කරනවා නම් මෙතන ඉඳන් තියෙන මේ සති 50 ගන්න ඕගලන්ට ප්‍රමාණවත් නූලෙන් ප්‍රමාණවත් මේ වෙනකම් මිනෝ වැඩක් කරන ළමෙක් වුණත් යම්තම් ප්‍රමාණවත් ඔය තියෙන අවුරුද්ද හරියට පාවිච්චි කරොත් මොන IQ level එකේ ළමෙක් වුණත් සබ්ජෙක්ට් වලට මම එක සබ්ජෙක්ට් එකකට දාලා විතරක් නෙමෙයි කතා කරන්නේ. සබ්ජෙක්ට් තුනටම ඒ තුනක් අරගෙන තමන්ට ඕන කරන මට්ටමේ රෑන්ක් එකක් එක්ක මෙතන ඉඳන් යන්න මේ තියෙන කාලේ හරි විදිහට පාවිච්චි කරොත් මේක ප්‍රමාණවත්. ඒතර අපි මේ මීටින් එකේදී කරන්නේ මේ හරි විදිහ කියන්නේ මොකක්ද කියන කතා කරගන්න එක. ඒ කියන්නේ මොනවා කරන එකින්ද හරි රිසල්ට් මෙතන අපි ඉන්න තැන ඉඳන් සම්පූර්ණයෙන් අනිත් පැත්තට මේක කන පිට කරවන්න වෙන මේ මට්ටමේ ළමයි ඇති. දැනට තියෙන ලකුණු 20යි 10යි 20යි ඔය වගේ ලකුණු තියෙනවා. මේක සම්පූර්ණයෙන් කරවන්න වෙන ළමයි ඇති. සමහර වැටි දැනට ලකුණු 30 40 ගණන් වල ඉන්නවා. එතන ඉඳන් මේක කරවන්න වෙන. සමහර අවුලක් නැහැ ලකුණු 50 60ක් පන්නලා ගිහින් හොඳ ලකුණු තත්ත්ව වල ඉන්නවා. එතන ඉඳන් කරවන්න වෙන. එම විවිධ මට්ටම් වල ළමයි ඉන්න බලමු. කාට වුණත් මේ තියෙන කාල සීමාව හරියට යුටිලයිස් කරලා හරියට ඒකේ තේරුම ලේසියෙන් පුළුවන් කියන එක නෙමෙයි. වැඩේ අමාරුයි තමයි. හැබැයි ඒ කරන්න ඕනේ දේවල් ටික හරියට වෙන් කරලා දුන්නාට පස්සේ ඒක කරවතින් ඕගලන්ට ඔය කෙනෙක් කරගන්න පුළුවන්. ඒකට තමයි IQ level එකක් අදාළ වෙන්නේ නැහැ. සමහරක් ළමයි ඉන්න පුළුවන්. ඒක මට ඇත්තට එහෙම වැඩ ලොකුවට දක්ෂතාවකින් බෑ. අර ගොඩක් කරලා තමයි වැඩේ පුළුවන් කරගන්න. ඒක තමයි මට ඉන්නේ නෝ. ඒව අදාළ නැහැ. ඕන කෙනෙකුට කරගන්න මේ කාල සීමාව ප්‍රමාණවත්. ඒතර අපි මේ ස්පෙෂල් මීටින් එක කතා කරන්නේ මේ තියෙන කාලේ කොයි දේවල් ටික කරලාද ඕගලන්ට ඔය කියන වෙනස් හදන්න පුළුවන් ද කියන එක. සහ වැඩේ නිකන් යන්න කලින් පොඩ්ඩක් අර අපි මේක කතා කරන දේවල් කීපයක් වෙනවා. ඉස්සෙල්ලා පොඩ්ඩක් මතක් කරන්නම් නිකන් ඔයාලට මේක ඇයි කරන්න ඕනේ කියන එක සමහරවිට පොඩ්ඩක් පටන් ගන්න තිබුණා. ඒ උවමනාව දැන් නැති වෙලා ගිහින් ඒකට අදාළව ඔයාලා මේක කරන්න ඕනේ කියන එක පොඩ්ඩක් මතක් කරලා දීමුත් මම කරනවා. ඊට පස්සේ අපි ඉන්න පොඩ කතා කරනවා. දැන් මේ වෙනකන් ඕගොල්ලන්ට කෙමිස්ට්‍රි වලට අදාළව කෙමිස්ට්‍රි වලින් කතාව පැහැදිලි කරාට පස්සේ අනිත් සබ්ජෙක්ට්ස් උත් මේකට ලින්ක් වෙනවා. මොකද කෙමිස්ට්‍රි වලට අදාළව මේ වෙනකන් කරලා තියෙන පාඩම් ටිකේ අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් ටික කවර් කරගන්නේ කොහොමද? සහ මෙතනින් ඉස්සරහට එන්න තියෙන පාඩම් වල වැදගත්කම කොයි වගේද? ඒ දේවල් ටික කරගන්න ඕනේ කොහොමද? ඊට පස්සේ සබ්ජෙක්ට් තුන සාමාන්‍යයෙන් ඕගොල්ලෝ බැලන්ස් කරගෙන හරි ෂෙඩියුල් එකක් යටතේ වැඩ මග ඇරෙන්නේ නැති විදිහට එක සබ්ජෙක්ට් එකක් විතරක් හෙලවට කරමින් ඉන්නවා. අත්‍යවට වෙච්ච දෙයක් නෑ වගේම වෙන්නේ නැති විදිහට කොහොමද හරියට සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්න කියන එක පොඩ්ඩක් කතා කරනවා. ඊට පස්සේ ඔය වැඩක් කරන්න ගියාම ඕගොල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ වැඩේට ෆෝකස් එක නෑ. පොඩි වෙලාවක් ඇති ඔළුව වෙන ලෝකවල නිකන් ඉඳගෙන ඔහේ මනෝ ගහනවා පැය ගණන් වෙන්න වෙනවා ඉතින් නිකන් අර කටින් එතන හිටියට වැඩක් වෙලා නෑ. මුළු වෙලාව ඔහේ පැය ගණන් වාඩි වෙලා ඉඳලා විචිත දෙයක් නෑ. එහෙම තියෙනවා. ඊට පස්සේ ෆෝන් එක වෙන්න පුළුවන්, ගේම් ගහනවා වෙන්න පුළුවන්, ටීවී සීරීස් බලනවා, ෆිල්ම් බලනවා, ඔය රස්තියාදු යනවා ආදී වශයෙන් විවිධ දේවල් වලට තමයි කාලේ නාස්ති කරන එක. ඒ තැන් වලට අපිට මොන වගේ ඔප්ෂන්ස්ද ගන්න පුළුවන්ද කියන ඒ කාරණාව. ඊට පස්සේ ඔයගොල්ලෝ පේපර්ස් ලියන වැඩේට හරියට සීරියස් වහින්න ඕනේ. එතකොට සමහරක් ළමයි ඇති යාළුවා නිකන් හිතනවා දැන් හරි මම මෙච්චර කාලේ වැඩ කරා. හැබැයි මම වැඩ කරාට වැඩක් නෑ. මට ඊට හරියට ලකුණු වැඩි වෙන්නේ. ඒ කියන්නේ වැඩ කරාට වැඩ කරන තරම නිකන් ලකුණු වැඩි වෙන්නේ නෑ වගේ. අර එහෙම එකක් නිකන් කරන එක තේරුමක් නැද්ද වගේ සමහරවිට. එතන ඇත්තම තියෙන්නේ ඕගොල්ලෝ වැඩ කරන්න ඕන විදිහට නෙවෙයි වැඩ කරලා තියෙන්නේ. සහ පේපර්ස් වලින් එහෙම ඕගොල්ලෝ ආයෙ කරන්න ඕන දේවල් ඒවා හරියට කරලා නැති කරමයි ඒවා කරන එකට සාධාරණ අවුට්පුට් එකක් අනිත් පැත්තට එන්නේ නෑ වගේ දැනෙනවා නම් ඒකට කියනවා. අපි ඒකට පොඩ්ඩක් අපි කතා කරනවා. ඒ අරින්න පේපර්ස් ගන්න වෙනම කතා කරන සෙෂන් එකක් ඉස්සරහට වෙනමත් වෙනවා. පේපර් කරන එක සම්බන්ධව පේපර්ස් වල ලකුණු වැඩි කරගන්න එක සම්බන්ධව. ඊට පස්සේ මොකද දාලා කතා කරන්න තියෙනවා. අර නිකන් අර වැඩ කරන්න නිකන් අර හිතෙන්නේ නැති එක. එහෙම නිකන් සමහරු කියනවා වැඩේ කරන්න ඕන කියලා දන්නවා. හැබැයි වැඩේ කරන්න හිතෙන්නේ නැති එකට ඒකට අපි මොනවද විකල්ප හදාගන්නේ ආදි වශයෙන්. මෙතන ඉඳන් මේ ඊළඟ අවුරුද්දේ ඕගොල්ලෝ වැඩ කරගෙන යනකොට මේ නිවාඩු කාලේ විශේෂයෙන් ආයෙත් මම කියනවා මේ නිවාඩු කාලේ මොකක්ද මූලිකව කරගන්න පුළුවන්. මෙතන ඉඳන් ඕගොල්ලෝ සැප්තැම්බර් පළවෙනි සතියේ වෙනකන් නිවාඩු කාලෙකුත් සෙට් වෙලා තියෙනවා. ඒ කාලේ හරියට මොකක්ද වැඩිපුරම කරන්න ඕන දේවල් ටික නම් මම ආදි වශයෙන් මෙතන ඉඳන් ඊළඟ අවුරුද්ද හරි විදිහට වැඩ කරලා තමන් මේ වෙද්දි ඉන්නවා මේ වෙලාවේ ඉන්නවා මොකක් වුණත් ඒක සම්පූර්ණයෙන් කන පිට හරවන්න ඕන කරන වැඩ කරන ක්‍රමවේදය සාකච්ඡා කරන එක තමයි මෙතනදී අපි අතින් කරන්නේ. එතකොට මේකේ වැඩේ හරියට ගත්තොතින් සහ මේක හරියට ඔලුවට දාගෙන කවුරු හරි ළමෙක් මෙතනින් ඉස්සරහට වෙනස් වෙන්න ලෑස්ති නම් ඔයාගේ IQ level එක ඔයා මේ වෙනකන් වැඩ කරලා තියෙන ප්‍රමාණය මේ වෙද්දි තියෙන ලකුණ කියන කිසිම දෙයක අදාළතාවයක් නැතුව සම්පූර්ණයෙන් මේක වෙනස් කරලා ඉතාම හොඳ ඒ තුනක් සබ්ජෙක්ට් තුනටම අරගෙන මෙඩිසින් ඉන්ජිනියරින් යන මට්ටමට හෝ තමන් කැමති වෙන ඩිග්‍රී එකකට නම් ඒකට යන මට්ටමට ඔයාලගේ ඉරණම වෙනස් කරන්න තාම chance එක තියෙනවා. ලේසි කියලා නෙවෙයි කියන්නේ අමාරුයි. හැබැයි කරන්න ඕන දේවල් කළ හැකියි. not easy but possible කියන්නේ ලේසි නෑ. කරන්න පුළුවන්. එහෙම කරොතින් කරගත්ත හැකි. හැබැයි ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නේ තමයි ඉතින් අර එකක් ඒක කරන්න ඕන විදිය ඒගොල්ලන්ට අහු වෙන්නේ නැහැ කොහෙවත්. ඒතර ඔහේ මොනවා හරි ටිකක් කරමින් ඉන්නවා. ඒක තමයි අපි මෙතනින් හදන්නේ. සහ තවත් සමහරක් සෙට් එකක් තියෙනවා. අපි මෙහෙම කොයි විදිහකට කිව්වත් නිකන් අර එවෙලට හිතා ගන්නවා. හැබැයි එවෙලට හිතාගත්තට ඒක ඇක්ෂන් එකක් කියන දණ්ඩ පරිවර්තනය කරන්නේ. ඉතින් මේ මීටින් එක පටන් ගත්තම හිතා ගන්න මේකේ කියන දේවල් නිකන් අහලා බොරුවට හිතන අතර වෙන ළමයි ඕන තරම් ඉන්නවා. 50%කට වඩා එහෙම ළමයි ඉන්නේ. මෙහෙම කියද්දි හිතා ගන්නවා. මම මෙහෙම කරනවා මම මෙහෙම කරනවා හරි මම මෙහෙම කරන්නම් කියලා හිතා ගන්නවා. ඒක කිසිම වැඩක් නෑ. හැම මිනිස්සයාම එහෙම මහා හීන දකින්න බෑ. හැම මිනිස්සයාටම අම්මෝ කතා කරන්න ගත්තොත් පුදුම හීන තියෙන්නේ. ඔයාට ලොකු හීන තිබීම ඔයාව විශේෂ මිනිස්සෙක් කරන්නේ නෑ. ඒක හැමෝටම තියෙන එකක්. මේ ලෝකේ තාම සාර්ථක මිනිස්සයාගේ ඉන්නම් මේ ලෝකේ අසාර්ථක මිනිස්සයා දක්වා දෙගොල්ලටම මාර හීන තියෙනවා. වෙනස වෙන්නේ සමහරව ඒ වෙනුවෙන් තමන් අදාළ ඇක්ෂන් එක ගන්නවා. සමහරව ඒක හීනයක් වශයෙන් කියාගන්නමින් එහෙම කරා නම් මරු මෙහෙම කරා නම් මරු කිය ඔහේ ඉන්නවා. තමන්ගේ ක්‍රියාදාමයේ මොකුත් වෙනසක් කරන්නේ නැතුව. ඒතකොට ඒක පටන් ගද්දිම ඔලුවට දාගන්න මේකෙන් භාගයට භාගයක් ළමයි මේ මීටින් එකේ මොනවම කිව්වත් නිකන් අහලා එවෙලට හිතා ගන්නවා අරම කරනවා මෙහෙම කරනවා කියලා. හැබැයි ඒක කරන තත්ත්වයට කවදාවත් පත් කරගන්නේ නැහැ. හැබැයි තව භාගයකට කිට්ටු ප්‍රමාණයක් ඒ වෙනස් කරන තැනට හැරෙනවා. තමන් පුළුවන් නම් ඒ දෙවෙනි කොටට මේක ඇත්තටම අහලා වෙනස් කරන කොටට මාරු වෙන විදිහට වැඩේ හදා ගන්න. හරි. ඉස්සල්ලාම පොඩ්ඩක් මේ කියන්නම් දැන් ඕගොල්ලෝ මේ වෙනකන් දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් මේ වැඩේ කරගෙන ඉවිල්ලා තියෙනවා. තව අවුරුද්දක් කියන තැනට මේක ඇවිල්ලා තියෙනවා. එතකොට සමහරුන්ට මේ විදිහට චුට්ටක් අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. ඇයි ඕගොල්ලෝ මේ වැඩේ කරමින් ඉන්නේ කියන එක චුට්ටක් මම මේක මතක් කරනවා. මේක මම හැමතිස්සෙම කියන දෙයක්. පළවෙනිම කාරණා මේක ඔයාලට මේක කරන්න තියෙන ප්‍රධාන හේතුව තුනක් හැමදාම කතා කරනවා. ඇයි ඔයාලා ඒ ලෙවල් කරන්න ඕනේ කියන එකට අදාළ හේතු තුනක් මම සාමාන්‍යයෙන් හැමදාම කතා කරනවා. පළවෙනි හේතුව තමයි ඔයාලට ඕන වෙච්ච දේවල් කියන එක.
ඒක නෝලා දැකලා මේ ලෝකේ ඕන තරම් ඇවරේජ් මිනිස්සු ඉන්නවා. ඒ තියෙන දෙයක් දැකලා හරි අමාරුවෙන් දවසක වාගෙන නිකන් ජීවිතේ ජීවත් වෙන්න ඕනවට ජීවත් වෙලා ඉඳලා මැරලා යන මිනිස්සු ඉන්නවා. බහුතරයක් මිනිස්සු 195ක් 96ක් මිනිස්සු ඒ වගේ මිනිස්සු තමයි. මොකක් හරි එකට ඉපදුනාද මෙතන ඉඳන් මැරෙනකන් ජීවත් වෙන්න ඕන. එහෙම මහා ලොකු විෂන් එකකට වැඩ කරන්න යන හැම එන්නේ නැහැ. ඉඳලා ඉట్లా හිතා ගන්නවා මහා ලොකු දේවල් කරනවා අරකයි මේකයි කියලා. හැබැයි එච්චර තමයි. එතනින් එහාට මොකුත් ලොකුවට මේකට කරන්න ඕන දේවල් ටික කරන්න නැතුව ඔය තියෙන විදිහට හරි අමාරුවෙන් ජීවිතේ ගත කරගනිමින් එදා වේලා කාගෙන හරි අමාරුවෙන් ජීවත් වෙලා මැරලා යන එක්තරා කොටසක් ඉන්නවා. ඒක පිරිසක්. හැබැයි ඕගොල්ලෝ හොඳට මතක් කරලා බලන්න පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන පාරේ දිගටම ඕගොල්ලන්ට ඕන උනේ ඒ ඇවරේජ් මිනිස්සයාගෙන් එහාට යන්න නේද කියන්නේ. නැත්නම් කියන්නේ බහුතරයක් සාමාන්‍ය මිනිස්සුන්ට ඕන නැති මහ ලොකු දේවල් කරන්න වට ඕන උනා නේද? ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳන් එහෙම මහා ලොකු එහෙම උවමනාවක් හින අර තමන්ගේ අනාගතය සම්බන්ධ මහ විෂන් එකක් තිබ්බ නේද? ඕගොල්ලෝ මෙන්න මෙහෙම තැනකට යනවා මෙන්න මෙහෙම දේවල් කරනවා. ඒක ළමයට විවිධ වෙන්න පුළුවන් ඈ. එක්කෙනෙක් සමහරක් විට ආස වෙන්න පුළුවන් මුළු ලෝකෙ වටේම ෆුල් ඇවිදින්න. උගේ ජීවිතේ හීනේ එච්චරයි. ලෝකේ තියෙන විවිධ දේවල් දැකලා විවිධ සංස්කෘති දැකලා ඒ වගේ තමන් විඳින්න කැමති දේවල් අත්විඳලා එහෙම මේක ෆුල් එහෙම එන්ජොයි කරන්න කැමති මිනිස්සු ඉන්නවා. තව කෙනෙක් ඉන්න බලලා උගේ හීනේ එක්ක වාහනයක් එක්ක ගෙදරක් එක්ක සමහරුන්ගේ නිකන් මිනිස්සුන්ට උදව් කිරීමක්. වෙන මොකුත් ලොකු දේවල් නැහැ. ඔය වගේ කොහොමද ඒක එකිනෙකාට මාර විවිධ වෙන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට එහෙම හරි බරසාර උවමනාවක් තිබුණා නේද? සම ඇත්තටම ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳන් එහෙම ඒවට වැඩ කරත් එක්ක නේද? බහුතරයක් ළමයි බහුතරයක් මිනිස්සු එහෙම නැතුව නිකන් ඒ තැන් වලින්ම හැලෙනකොට ඔයාලා O level ඉවර කරලා A level science maths තෝරගෙන මේ ඒකේ මුල් කාලට වෙනකන් ඇත්තටම එහෙම එහෙන උවමනාවකින් වැඩ කරා නේද? ඔයාලගේ ඔළුව ඇතුලේ එහෙන වීරව හිටියා නේද? එහෙම කඩාගෙන බින්දගෙන මේක ඉස්සරහට යන්න එහෙම level එකේ මොරාල් එකක් තිබ්බේ උන් ටිකක් හිටියා නේද? ඒ මිනිස්සයාට මොකද උනේ? ඒක තමයි ප්‍රශ්නේ. ඒක මෙතන ඉඳන් මේ දක්වා කියන අර A level පටන් අරන් science maths කරනවා කියන තැන ඉඳන්ම ඔයාලට ඔය විෂන් එක තියෙනවනේ ලොකු දෙයක් කරන්න උවමනාව. නිකන් ඇවරේජ් මිනිස්සෙක් විතර මේකේ තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳලා මැරලා යනවා වෙනුවට සාමාන්‍ය මිනිහෙකුට එක්ස්පීරියන්ස් කරන්න බැරි දේවල් ටිකක් පස්සෙන් ගිහිල්ලා ඒව කවදා හරි අත්පත් කරගෙන පිටිපස්ස හැරලා යකෝ මං ඒක කරානේ කියන ඒ ෆීලිං එක දැනෙනකොට ඒක වෙන ලෙවල් එකක එකක්. මම මගේ ජීවිතේට ඊට එහා හොඳ ෆීලිං එකක් දැනගෙන නැහැ. මම අත්විඳලා නැහැ. අදටත් ඒක එහෙමයි මම හිතනවා කවදාවත් ඒක එහෙම වෙයි කියලා. හරි. ඒතකොට එහෙම ලොකු හීන එක්කනේ ඕගොල්ලෝ මේකට ආවේ. ඒක මට හොඳට මතකයි. මම A level පටන් ගන්නකොට මම එතකොට මේ 11 වසර වෙනකන් ඉස්කෝලේ හොස්ටල් එකේ ඉන්නේ. ඒතර 11 වසරෙන් පස්සේ අපිට හොස්ටල් නැහැ. ඒතකොට අපි මොකක් හරි එළිය අපි ක්‍රමයක් හදාගන්න ඕනේ. ඒතකොට අපි අම්මයි තාත්තා ඒගොල්ලෝ රජයේ පාසල් වල ගුරුවරු. ගුරුවරු කිව්වම ඉතින් අර එහෙම මහා ලොකු එහෙම ආර්ථිකමය තත්ත්වයක් ඒගොල්ලෝ නැහැ. නමුත් එයාලා කොහොම හරි පුළුවන් හැටියට ගම ගුරුනාගල්නේ අපි. එයාලා ඒව හදාගෙන මෙහි ට්‍රාන්ස් හදාගෙන මෙහි ඔය රෙන්ට් එකට ගෙදරක අරගෙන ගෙදරක් අපිට තාත්තට බයික් එකක් තිබුණා. ඒ බයික් එකේ තමයි මම ඉස්කෝලේ යන්නේ නේව එහෙම කරන්නේ. ඒතර ඒ කාලේ යනකොට දැන් ඔය එහෙම අර ඒවා ඒ කාලේ මෙලෝ රහක් නැහැ. හරිද? හැබැයි අද හැරලා බලද්දි ඒවල නිකන් වෙනම අමුතු විදිහට රහක් වෙනවා. ඔය හොඳට මතකයක් තියෙනවා. දැන් බයිසිකලේ යනකොට වහින දවස් වලට කියලා වෙන විදිහකට යන්නේ නැහැ. වහින දවසට බයික් එකේ තමයි යන්නේ. එදාට අපි ගෙදර තියෙනවා විනමර ෆුල් ජැකට් එකක්. ඒකේ මුළු ඇඟම වැහෙනවා. ඒ කියන්නේ කලිසමේ ඉඳන් තියෙනවා. ඒක කලිසමක් වගේ එකක් තියෙනවා. ඒක අඳ ගන්නවා ඉස්කෝලේ කලිසමට උඩින් දාන ජැකට් එක තියෙනවා. තව හෙල්මට් එක තියෙනවා. හෙල්මට් එකට උඩින් තරක දැම්මම එන ගෝනි බිල් එක වගේ තමයි පෙනුම. හැබැයි ඉතින් දෙවෙන්න නැතුව යන්න පුළුවන් ඉස්කෝලේට. ඒතර බයික් එකේ තාත්තත් එක්ක කරලා තාත්තා මරදානේ අශෝකේ වැඩ කරේ ඒ කාලේ දැන් රිටයර්ඩ්. එයාත් එක්ක බයික් එක යනවා මම පිටිපස්ස යනවා. ඔහොම තමයි A level පටන් ගත්තා දෙන්නේ. ඒ වෙනකන් අවුලක් නැහැ ඉස්කෝලේ ඇතුළේ මම හිටියේ හොස්ටල් එකේ හිටියේ ඉස්කෝලේ යන්න එන්න පුළුවන්. අර කාලේ එහෙම බයික් එකේ තාත්තත් එක්ක පිටිපස්ස යන එක තමයි කරන්නේ. ඔය වැස්ස කාලේට මම මට මතකයි මට අරම යන එක ලැජ්ජයි. හරිද? ඒ කියන්නේ එන ගෝනි බිල් එක වගේ අතර මෙහෙම යන්න ගත්තා. මම එන කලිසම ජැකට් එක වගේ ගහගෙන මේ ලොකු මේකක් අරගෙන හෙල්මට් එක දාගෙන ඒක හෙන්නත් තව එකක් දාගත්තා. එන කැතයි අතරම. ඒතර මේ ඒ කාලේ මට එන ලැජ්ජයි එහෙම යන්න. මම ඒ හින්දා ඔය සමහරක් දවස්වල එහෙම වැඩ වෙනවා. දැන් ගෙදරින් බහිනකොට පොඩි වැස්සක් එනවා. ඉස්කෝලේ කිට්ටුවට යද්දී ඒ වැස්ස නැති වෙනවා. දැන් මේ එන පායලා තියෙන දවසක මම අර ගෝනි බිල් එක වගේ යනවා. හරි. ඒක නිකන් එනම මේ ලැජ්ජයි ඒක. ගිහලා මට දැන් ඉස්කෝලේ ගාවට ගිහලා ඒතර මම ඇඳුම් ඔක්කොම ගලවන්න අර ජැකට් එකයි කලිසමත් ගලවලා කලිසම ගෙනර උඩින් ඇඳගෙන තියෙන එක ඒක අයින් කළා දාලා ඉස්කෝලේ යද්දී ඕක යනකොට ළමයි එහෙම බලන් ඉතින් එහෙම ඇත්තට මේක ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. නමුත් ඒ කාලේ ඉතින් පොඩි කමට අපි හිතේ ඒක නිකන් මට නිකන් අවුල් වගේ නිකන් හැමෝම බලාගෙන යනවා. මම එතන ඉස්කෝලේ ගාව අර නිකන් තියෙන ඔක්කොම ටික ගලවලා යනවා. පොඩි නිකන් ඒකේ මට නිකන් මානසික වශයෙන් අවුලක් තිබුණා. බොරු දේවල් තේරුමක් නැතිව ඉතින් ඒ වයසට එහෙමවා තියෙනවා. එහෙනම් මට උත්තර මතකයි යනකොට ඉස්කෝලේ ටිකක් කලින් කරලා තාත්තලා කියලා තාත්තා මේ හරියට නතර කරලා අපි ඇඳුම් ටික අයින් කරගෙන ඉස්කෝලේට යනකොට පිළිවෙලටවත් යන් අඩු ගන්න කියලා. එහෙම. ඔහොම තමයි ඒ කාලේ ගියේ. හැබැයි ඒ කාලේ ඉතින් එකම දේ තමයි අර සාරයට මේක මෙතනින් වෙනස් කරන්න තිබ්බ උවමනාව තිබුණා. ඒ කියන්නේ යනකොට එනකොටද පාරේ දකින්න වාහනයක්ද පාරේ දකින්න එක එක මිනිස්සු කරන දේවල් දේ හැම එකක්ම දැක්කම අර ඔළුවේ වැඩ කරන්නේ නැහැ. හරි මේ දැන් තියෙන සිටුේෂන් එක හරි මම මේක කාගෙන කරනවා. ආයේ මොන තත්ත්ව කොහොමවත් මම මේක කරන්න දින උපරිමය කරනවා කරලා ඉවරලා මම මගේ පාර හදා ගන්නවා. මගේ ටාගට් එක තිබුණේ අවුරුදු 30 වෙනකොට. මට ඒ වෙනකොට කරන්න තිබුණ ගොඩක් දේවල් මට අවුරුදු 24 25 කරගන්න පුළුවන් වුණා. ඒකට හේතුව ඉතින් අර අසාමාන්‍ය විදිහට ඒකට අපි කමිට් වෙන එක. එහෙම කරගෙන මම මේක වෙනස් කරනවා. වෙනස් කරලා සම්පූර්ණයෙන් මේ තියෙන සිටුේෂන් එක කනපිට හරවලා මට ඕන ලයිෆ් එක මොකද්ද මම මේකට යනවා. ඒ මොරාල් එකට A level වල පටන් ගත්ත ඒ වැඩ කරන්න පටන් ගත්ත එක තමයි අද වෙනකන් මේ දුවගෙන යන්නේ මේ දිගටම යන්නේ ඒකම තමයි. එතකොට ඔය එහෙම මිනිස්සෙක් කියන්නේ අර කියන ලයිෆ් පොයින්ට් එකේ ඉඳන් මේක සම්පූර්ණයෙන් චේන්ජ් කරන මිනිස්සෙක් තමන්ගේ මිෂන් එකට වැඩ කරන්න පටන් ගන්න තැන තමයි ඕගොල්ලෝ මේ ඉන්නේ. ඕගොල්ලන්ට ඒ උමනාවක් තියෙනව නැත්නම් ඕගොල්ලෝ නිකන් ඉන්නේ ඕගොල්ලන්ට ආමන්ත්‍රණය කරලා බලන්න. ඕගොල්ලන්ගේ අභ්‍යන්තර වශයෙන් ප්‍රශ්න කරලා බලන්න. ඇත්තටම ඔයාලට එහෙම උමනාවක් නැද්ද කියන්නේ. අවංකව නිකන් ඔයාලා බලන්න ඔයාලට එහෙම ලොකු දේවල් එහෙම උමනාවකින් නෙවෙයිද මේකට ආවේ කියන්නේ. සහ එහෙම කරන්න පුළුවන් කියලා විශ්වාසයක් ඔයාලට තිබුණා. හැබැයි ඔහුගේ කාලේ සමහරක් ළමයි තමන්ගේම නොසලකිල්ල ඉඳන් පොඩි නොමගෑම මනම්මන වල ප්‍රතිඵලයක් වශයෙන් මේ වෙනකොට ඒ හීනට යන්න පුළුවන් දරකවත් නැහැ වගේ තමන්ට දෙන්න දැනකට වැටලා ඇති. අපි මේ කතා කරන්නේ ඒක වෙනස් කරන එක. හැබැයි මට කියන්න ඕන පොයින්ට් එක තමයි මතක තියාගන්න ඔයාලා මේකට ආවේ ලොකු වැඩක් කරන්න ආවේ. ඔයාලට පොඩි නිකන් ඔය තියෙන දේවල් වලින් සැනසෙන්න ඕනේ නැති වුණා. ඔයාලට ඇවරේජ් මිනිස්සෙක් වෙලා මැරිලා යන්න ඕනේ නැතුණා. ඔයාලට ඕන උනා. ළමයි මේ ලෝකේ කෙලවරක් නැතුව එක්ස්පීරියන්ස් කරන දේවල් තියෙනවා. අපිට යන්න අපි කැමති ඕන තරම් දේවල් තියෙනවා. ඔයාලට තියෙන එක ජීවිතයයි. ඒ කියන්නේ මෙතනින් මරණයෙන් මතු ජීවිතයක් තියෙනවා නම් එහෙම එකක් තිබුණත් ඒක තියෙනවා හෝ නැහැ කියන එක සම්බන්ධව දහස් දෙකක් නෙවෙයි මම කරන්නේ. එහෙම තිබුණත් ඒ ඔයා නෙවෙයිනේ. ඒකයි මේකේ අතර සම්බන්ධයක් ඔයාලට තේරෙන්නේ නැහැ නේ. හැබැයි ඔයා ෂුවර් එකට දන්න දෙයක් තියෙනවා. ඔයාලට මේ එක ජීවිතයක් තියෙනවා. මේ එක ජීවිතේ මං අහන්නේ ඇයි ඕගොල්ලෝ මේක යන්න පුළුවන් උපරිම කෙලවරට යන්නේ නැත්තේ? ඒ කියන්නේ මං අහනවා ඔයාලට එක chance එකක් තියෙන්නේ.
ඇයි ඔයා පිස්සෙක් වගේ වැඩ කරන්නේ නැත්තේ? ඇයි ඔයා මේක යන්න පුළුවන් ඔයාට අචීව් කරන්න පුළුවන් ඔයාගේ පොටෙන්ෂල් එකේ යන්න පුළුවන් උපරිම කෙලවරට යන්නේ නැත්තේ? ඇයි නිකන් කම්මැලිකම හරි නිකන් ෆෝන් එක ඔබ ඔබකින් එක හරි බෑ වගේ හිතෙන එක හරි ඇඳකට වෙලා වැතිරිලා ඔහේ ඉන්න එක හරි වගේ දෙයකට ඇයි අච්චර ලොකු දෙයක් ඔයා කැප කරන්නේ? ඒක ෆෙයා ඉනෆ් දෙයක්. ඒක සාධාරණ ඇතිද? ඔයාට තියෙන එක chance එකයි. one life. එක ජීවිතයක් තියෙන්නේ මේ විදිහට තියෙන. අපි ඊළඟ එකක් තියනවද නැද්ද? හෝ තිබ්බොත් ඒක කොහොමද දන්නේ නැහැ. ඇයි මේක පිස්සෙක් වගේ මේක පස්සේ දුවන්නේ නැත්තේ? මං කියන අනිත් මිනිස්සු ආදියා බලලා ඌට පිස්සු කියන්න ඕනේ නැත්තේ. මොකට උත්තර නැහෙනවද මන් දන්නේ නැහැ කියලා. ඉතින් මට මෙච්චරයි තියෙන්නේ. මේකේ මට කරන්න පුළුවන් ප්‍රමාණය තුළ මං යන්න පුළුවන් උඩරිම දුර යන්න උත්සාහ කරනවා. මං